අද මම ඔයාලට කියලා දෙන්නේ අලුත උපන් දරුවෙකුට ලදරු ඇඳුමක් කොහොමද මහන්නේ කියලා. දැන් මම අඟල් 22 22 ඇඳුමක් තමයි මහන්න යන්නේ. ඒකට මම අඟල් 22 22 සමචතුරාස්‍ර රෙදි කොටසක් කපා ගන්නවා. අඟල් 22. එතකොට හතර පැත්තම අඟල් 22 ගානේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මම හොඳ පිට එන්න කන පිට පැත්ත උඩට එන්න උලට උලන විදිහට නමා ගන්නවා. මේ සමචතුරාස්‍ර කොටසේ නැම්ම තියෙන පැත්ත තමන්ගේ පැත්තට තියා ගන්නවා. ඉහළ මුල්ලේ ඉඳන් පහළට අඟල් 9ක් ලකුණු කරනවා. ෆ්ලෙයාර්ඩ් සාය කපා ගන්න අන්නේ ආකාරයට තමයි අපි කපා ගන්නෙ. ඔයාලා 18 කොටුවක් ගන්නවා නම් අඟල් 7මාරක් ලකුණු කරන්න. එහෙම නැතිනම් ඔයාලා අඟල් 20 කොටුවක් ගත්තොත් අඟල් 8මාර වගේ ලකුණු කරගන්න. මම අඟල් 22 කොටුවක් ගත්ත නිසා මම අඟල් 9ක් ලකුණු කරගන්නවා. ඉහළ කොනෙන් ඇඟිල්ල තද කරගෙන ටේප් එකේ අඟල් 9 ලකුණු කරගන්නවා. වක්‍රයක් කරන විදිහට තමයි අපි එහෙම කරගන්නේ. ඉහළින් තද කරලා අල්ල ගන්න ඕන. නැත්තම් වක්‍රය ඇද වෙනවා. ඊට පස්සේ අපිට ගවුම යොසෙනවා අඟල් 13ක්. ඉස්සෙල්ලා වගේම ඉහළ කොනෙන් ටේප් එක තද කරලා එක ඇඟිල්ලකින් අල්ලගෙන 22 ප්‍රමාණය තියලා වක්‍රය ඇද ගන්නවා. නැම්මට තමයි අපි රෙදි කොටසේ දෙපස තියලා නමා ගන්නේ. දෙපසින් කිහිලි දෙක එනවා. මැදින් තමයි කර එන්නේ. ඊට පස්සේ අපි මේ කොටස ආය දෙකට නමා ගන්නවා. ඒ කොටස හපව් නැම්මෙන් දෙකට නමා ගන්නවා. කර ලකුණු කරනවා 1මාරක්. නැම්ම පැත්තේ ඉඳලා තමයි ලකුණු කරන්නේ අඟල් 1මාරක්. කර ගැඹුර ලකුණු කරනවා අඟල් 2ක්. කේලි කට එන පැත්තට අඟල් 3මාරක් පහත් කරලා ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි අන්නේ අඟල් 3මාරේ මැද හොයා ගන්නවා. අඟල් 3මාරේ මැද හොයා ගන්නවා. ඔයාලට ලේසි ටේප් එක තියලා ටේප් එක දෙකට නමන්න. එතකොට මැද හොයා ගන්න පුළුවන්. මැද ලකුණු කරන්නේ අඟල් කාලක් ඇතුල් පැත්තට. තුනමාරක් අපි පහත් කරානේ. අන්නේ තුනමාරේ ඉඳලා මැදින් කාලක් ඇතුළට ලකුණු කරපු තැන හරහා ආපහු වක්‍රයක් ඇඳ ගන්නවා ඉහළ කෙළවරට. කර කපා ගන්නවා. පොඩි කට්ටියගේ ඉදිරිපස පිටපස කියලා නෑ. කර එකම විදිහට තමයි කපන්නේ. ඊට පස්සේ මම කිහිලි කට කපා ගන්නවා. කරයි කිහිලි කටයි දෙකම හරි දිග අරපුවාම මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ උරහිස මූට්ටු කරලා අටේට ඕලොක් ගහ ගන්න පුළුවන්. නැත්තම් සිග්සැග් ගහ ගන්න පුළුවන්. වාටි දෙක තියෙන පැත්තේ ටිකක් හැඩ කරලා කපා ගන්න පුළුවන්.
ඊට පස්සේ අපිට උරහිස මූට්ටු කරලා ඕවලොක් හරි සික්සැක් හරි වහගන්න පුළුවන්. එහෙම නැත්නම් අතේ වහන්නත් පුළුවන්. ඊට පස්සේ අපි අලුත උපන් බබෙකුට ලදරු පෑන්ටියක් තමයි කපා ගන්න යන්නේ. අඟල් 14ක් පළල අඟල් 15ක් දිග කොටුවක් මම කපා ගත්තා. ඊට පස්සේ කොටුව අපි අඟල් 14 පැත්තෙන් දෙකට නමනවා. අඟල් 14 පැත්තෙන් දෙකට නම්පුවාම අපිට එක පළුවක පළල එන්නේ අඟල් 7යි. උසිනුත් දෙකට නමා ගන්නවා. පළලින් දෙකට නැමුවා, ආය උසින් දෙකට නැමුවා. ඊට පස්සේ නැම්ම තියාගන්න ඕන පහළ පැත්තට වෙන්න. නැම්ම පහළ පැත්තට තියාගෙන දකුණු පැත්තේ ඉඳලා නැම්ම දිගේ වම් පැත්තට අඟල් 4මාරක් ලකුණු කරනවා. ඊට පස්සේ දකුණු පැත්තේ පහළ කොනේ ඉඳන් ඉහළටත් අඟල් 3ක් ලකුණු කරනවා. ඊට පස්සේ අපි ඒ ලකුණු කරගත්ත ලක්ෂ්‍ය දෙක වක්‍රයක් විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ වක්‍රය අපි කපා ගන්නවා. වටේට ඕලොක් හරි සික්සැක් හරි ගහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අතේම වහන්න පුළුවන්. වටේට ඕලොක් හරි සික්සැක් හරි ගහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අතේම වහන්න පුළුවන්. ඒ කරලා දෙපැත්ත මූට්ටු කරලා ඉලාස්ටික් එකක් දාගන්න පුළුවන් කකුල් දෙකටයි ඉනටයි. අද කියලා දුන්න දේ ඔයාලට කොතන හරි නොතේරුණ තැනක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට සුබ දවසක්.